මේ කතාවේ පළවෙනි කොටසේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඔයාලා බැලුවේ නැත්නම් මේ කතාවේ පළවෙනි කොටස ඒ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. වේද මහත්තයාගේ විධානයට අවනත වුණත් විහඟගේ හිත ඇතුලේ තිබුණේ ලොකු චකිතයක්. ලොකු බයකින් කාමරයේ ඇතුළට වැදිච්ච විහඟ ඇඳට වෙලා ගොඩාක් වෙලා කල්පනා කරා. එයාගේ කල්පනාව බිඳුනේ මිදුලේ තිහාවෙන් ඇහුණු කාකිතෝ අඩි ශබ්දකින්. සැරින් සැරේ ඇහුණු ඒ සද්දෙට අමතරේ වහලේ කවුදෝ ඇවිදින හඬකුත් විහඟට ඇහුණා. පිටින් විට උගුර පාදන ගමන් කරන මේ අමුතු මිනිසයා පඳුරු පොඩි කරන හඬකුත් ඔහුට ඇහුණා. මුළු ඇඟම කිලිපොලා යද්දී විහඟ තෙහෙට්ටුවටම නින්දට වැටුනේ. ඒකෙනුත් හෝරා කීපයකට පස්සේ. පහුවෙනිදා විහඟ අවදි වුණේ වේද මහත්තයා කතා කරාට පස්සේ. මහත්තයෝ දැන් හොඳටම පරක්කු වෙලා. උදැහැනැක්කම අවදි වුණා නම් තමා වටින්නේ. එළියට පහළියට බැහැලා දතකට හොදගෙන තනකොළ ඇබිත්තක් පෑගෙන ඇවිත් නම් අපූරු පහයි. වේද මහත්තයා කියන්නේ ඇත්තක්. ඒ මූසල රාත්‍රියට පස්සේ හිරු උදා වෙලා තියෙන ලස්සන දවසක් කියලා විහඟට බැලූ බැල්මටම පේනුණා. මහත්තයාට ඒ හැටි නිින්ද ගිහින් නෑ වගේ මට පේන්නේ. වේද මහත්තයා එහෙම අහද්දී මිදුල අතුගගා හිටපු සුදු මැණිකගේ කටකොනට යාන්තම් හිනාවක් සෙට් වුණා. උඹ හිනාවෙන්ට කාරි නෑ. මහත්තයා ඒ ආඩි කෝඩි වලට ඇබිත්තක්ක බය වෙන්න ඇති. මං කිව්වා මහත්තයාට ඔය අගේසන්ට යන්නේ නැතුව නිතියන්ට කියලා. මීට පස්සේම ඕක කරන්ට කාරණා නෙවෙයි. වේද මහත්තයා එහෙම අවවාද කරද්දී සුදු මැණිකේ පිටුපාලා hina වුණා. දැන් hina වුණා ඇති. මේ මහත්තයාට බොන්ට කොල කැඳ කෝප්පයක් යන්න වරේ. එහෙම කියපු වේද මහත්තයා ඔයාපු කිරිබත් පීරිසිකුත් අරගෙන පහම් පැලක් ළඟට ගිහිල්ලා මොකද්දෝ දේව රූපයකට පූජා කළා. වන්දනාමාන කරන විදිය විහඟ බලාගෙන හිටියා. ගම්බාර දේවතාවුන් වහන්සේ. ගම්බාර අප්පච්චි කියලාත් කියනවා. හරි නම ඔඩ්ඩි වඩික සිද්දු සූනියම් මහත්තයෝ. ඒ පහනවත් උදේට පූජා කරන කිරිබත් පූජාවවත් මං වරද්දන්නේ නෑ මහත්තයෝ. වේද මහත්තයා එහෙම කිව්වේ කුතුහලෙන් පහම් පැල දිහා බලාගෙන ඉන්න විහඟට. ඊට ටික වෙලාවකට පස්සේ සමයි සුදු මැණිකේ කොළ කැඳ වීදුරුකුත් අරගෙන එතෙන්ට ආවේ. ගෙදර ප්‍රධාන දොරටුව පහුවෙනවත් එක්කම උළුවස් සිටිවිච්ච මොකක්දෝ දෙයක් ගන්න ටිකක් ඇඟිලි තුඩු වලින් සුදු මැණිකේ ඉස්සුණා. සුදු මැණිකේ උළුවස්ස පරීක්ෂා කරද්දී ඉනට කෙටි හැට්ටේකුත් සායකනුත් සැරසිලා හිටපු මේ කෑන් ළමයාගේ ඇඟිලි තුඩු වලින් ඉස්සෙනවත් එක්කම එයාගේ නාභිය මනාව නිරාවරණය වුණා. විහඟට ඒ දිහා බැලුණේ ඉබේටම. ඉතින් විහඟට ඇස් පැත්තකට ගන්න බැරි තරම් ඒක රසඳුනක් වුණා. ඒ වුණත් විහඟ බලා වුණේ තමන්ගේ නාභිය දිහා කියලා සුදු මැණිකට දැනුණා. ඒක සුදු මැණිකට හරියට වහ කදුරු වගේ. විහඟ දෙස රවා බලපු ඇය ඕනවට එපාවට කොළ කැඳ වීදුරුව එයාගේ අතට දීලා තරහින් පුපුර යන්න ගියා. කොළ කැඳ වීදුරුව රස විඳ විඳ හිටපු විහඟට ඈත තියාම් වෙදගෙදෙට්ට දිහාවට එන කවුදෝ අමුතු දෙන්නෙක් දැක්කා. ඉතින් මේ චෝඩුවම තරුණිය දෙන්නේ. වේද මහත්තයා හම්බෙන්න තමයි මේ චෝඩුව ඇවිල්ලා හිටියේ. එයාලගේ මූණේ තිබුණේ අමුතු විදියේ බයාදු ස්වරූපයක්. ඉතින් ඒකෙම විහඟට තේරුණා මේ දෙන්න මොකක් හෝ ලොකු ප්‍රශ්නකින් පීඩා විඳිනවා කියලා. එයාලගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළා විහඟ ටිකක් එතනින් ඈතට ගියා. එයාලා දෙන්නට පහසුවෙන් ඒ කටයුත්ත වේද මහත්තයත් එක්ක කතා කරන්න ඉඩ දීලා. ඒක එහෙම වුණත් විනාඩි 15කට විතර පස්සේ වේද මහත්තයා විහඟට අඬ ගැහුවේ තමන්ගේ ළඟට එන්න කියලා.
මම මේ දරුවෝ දෙන්නත් එක්ක කතා කරන අල්ලපනල්ලේ මේ මහත්තයන් මේ බෙහෙත් ටික ඔන්න ඔය කණ්ඩිය උඩට වෙලා කොටන්ට. එහෙම කියපු වේද මහත්තයා මොනවද කොළ වර්ග නටු වර්ග දාපු බෙහෙත් වගේක් විහඟට කොටන්න දුන්නා. ආහා කියමු බලන්ට එහෙනම් ඔය දැක්කයෝ කිව්ව හීනේ. අනේ වේද මහත්තයෝ හීනෙන් කළු යෝධ මිනිහෙක් ඇවිල්ලා මගේ පඩට පයින් ගාලා බඩ පාගනවා. මං ඇහැරෙන්නේ ඉහෙන් කනින් දාඩිය දාගෙන. ඊට ටික දවසකට පස්සේ මගේ දරුවා නැති වෙනවා. මෙහෙම නැති වුණ තුන්වෙනි දරුවා වේද මහත්තයෝ. එහෙම කියපු මේ ජෝඩුවේ කෑනු ළමයා ඉකි ගහලා අඬන්න පටන් ගත්තා. අපි කලු කුමාර තොයිලකුත් නැටුව මාමේ. ඒත් කොහෙද මේ කලු කුමාර දිට්ටිය අහක් වෙන්නේ නැහනේ අපේ හාමිනියගේ. එහෙම කියලා තවත් දුරට කරුණු පැහැදිලි කරේ මේ ජෝඩුවෙන් මහත්තයා. ටික වෙලාවක් hina වෙච්ච වේද මහත්තයා ආපහු කතා කරා. කලු කුමාරයට අපහාස කරන්න එපා බොල. මුලින් කියද්දිත් මාත් සැකකොලේ උන්දව තමයි. ඒ තුන් පාරක් එහෙම කරන්න තරම් තිරිසන් කෙනෙක් නෙවෙයි බොල ඔය කලුව කියන්නේ. ඌ සමාගමේකේ. කලු කුමාර දේවතාවුන් වහන්සේට අපහාස කරන්නේ නැතුව ඉඳි. වේද මහත්තයාගේ කතාවේ පිළිතුරෙන් දෙන්නම අන්ධ මන්ද වෙලා මුහුණට මූණ බලාගත්තා. මට කියාපල්ලා උඹලගේ ගෙදර රතු නිවිති වැලක් තියෙනවද? වේද මහත්තයා නිකන් ගෝරනාඩුවක් වගේ අහපු ප්‍රශ්නෙට මේ ජෝඩුවකින් මහත්තයා පිළිතුරු දුන්නේ ටිකක් බිඳිච්ච කටහඬේ. එහෙමයි මාමේ තියෙනවා. ගෙවල් ළඟ ඇල පාරක් එහෙමත් තියෙනවද? ඔව් තියෙනවා මාමේ. කුඹුරු යායට වතුර යන්න කපාපු ඇල යන්නේ වත්තේ කොනකේ. මේ කියපු උත්තරෙන් වේද මහත්තයා ඔළුව අත ගගා පැත්තක් බලලා hina වෙලා ආපහු හඬාවති කරා. දැන් ගෙදර ඵලයන් කොල්ලු මේ දැරිවිවත් අරන්. උඹලා දෙන්නට ඉරිසියාකාරයෙක් තරහකාරයෙක් කුරුකමක් කරලා තියෙන්නේ දරුපල නැති වෙන්න. අර කියාපු ඇල හොඳට පරීක්ෂා කරලා බලපන්. ඉවුරේ කොටුවක ගැට ගහලා වතුර බස්සපු මොකක් හරි දෙයක් උඹට අහුවේ. තෝ එහෙම එක අගිසවන්ට යන්නව නෙවෙයි. ඒක එහෙම්මම තියෙද්දි හොඳ ගුරුන්නාංශ කෙනෙක්ට එක ගැන කියාපන්. හොඳ කරන්ට ඕන රාජකාරිය කරලා දෙයි. දැන් යන්න පුළුවන්. වේද මහත්තයාගේ උත්තරෙන් තුස්නිම් භූත වෙච්ච මේ ජෝඩුව වේද මහත්තයාට වැඳලා අවසර අරගෙන එතනින් යන්න පිටත් වුණා. තායක මේ වැට පැන්නට පස්සේ මේ ගැන උඹලා දෙන්නවත් කතා කරනව නෙවෙයි. ඕ මන් නොකිව්වයි කියන්න එපා. කෙලින්ම ගොහෙන් ගුරුන්නාන්සේට කියාපල්ලා. එහෙම කියලා ජෝඩුව අර තරුණ යුවලට උපදෙස් දුන්නා. ඒ දෙන්න වැට කඩුල්ලෙන් පැනලා පිට වෙලා ගියාට පස්සේ වේද මහත්තයා මට හැම දෙයක්ම විස්තර කරන්න පටන් ගත්තා. මහත්තයෝ ඕක කරලා තින්නේ අහල පහල ගෙදරට යන එන එකෙක්මයි. වැඩේට ඕන කරන්නේ රතු නූති වලින් කෑල්ලක් විතරයි. පාට නවයක තුම් පොටක් නූල් නවයක් ඒ කෑල්ලට ගැට ගහලා ගලාගෙන යන වතුරක රඳවනවා. නිකම්ම නිකන් නෙමෙයි. අමනුස්ස බලවේගයකට බාර කරනවා. ගොඩක් වෙලාවට මල පෙරේතෙක්ට. ඊට පස්සේ ඉතින් වක්කොඩේ කැඩුවා වගේ තමයි. දරුවෙක් පිළිසිඳ ගන්නෙම නැහැ. එහෙම කියපු වේද මහත්තයා වතුර උගුරක් අරගෙන කට හොදලා ඈතට විසි කරා. මන් දැන් ඕව කරන්නේ නැති නිසා තමයි කරමි කියලා දීලා පිටක් කරේ. ඒත් ඇයි මම ඒ ගැන එළිය කතා කරන්න එපා කිව්වේ? ඒ ජෝඩුව එක්ක තව එකෙක් වුණා. ඌට වැටපනින්ට බෑ. ඌ උන්නේ එළියේ. මේ වගක් ඌට ඇඟෙව්වොත් ඌ හැංගෙනවා. කරන ගුරුකම වැඩක් නැතුව යනවා. ඒක නිසා තමයි කතා කරන්න එපා කිව්වේ. ඌට නොදැනෙන්න මේ වැඩේ කරන්න ඕන. මාම කියන්නේ ඒ අමනුෂ්‍යයා මෙතෙන්ට ආව කියලාද?
වෙවුලන සරයකින් වියගේ මහත්තේ වෙද මහත්තයා හිනා වුණා. මේ හතරගම් මායමේ පස්පාගන්ට ඌට බෑ මහත්තයා. ඌ කොහොමත් තරුන් දෙන්න යන තැන පස්සෙන් යනවා. එහෙම කියපු වෙද මහත්තයා ආපහු පාරක් තමන්ගේ රැවුල පිරිමැදලා සුදුමැණිකට කතා කරා. උක්කුම් මලය පයින්ඩයක් එවල තියෙනවා ගම්මිරිස් කෝණේ යන්ට කියලා. උඹට පුළුවන් ද පාලේක්කයක් ගොහිල්ල එක ඇන්ට එන්න. වෙද මහත්තයා තමන්ගේ මිනි පිරියපිකින් එහෙ මහත්තී වියංග ඒකට මැදිහත් වුණා. පාලවුන් නෑ මාමේ, මං සුදුමැණිකත් එක්ක ජීප් එකේ ගිහිල්ලා අරගෙන එන්නම්. එහෙම කියපු විහඟ සුදුමැණික දිහා බැලුවා. කෙල්ල තවත් දෙයක් කියන්න කලින් වෙද මහත්තයා එයාගේ හඬ අවදි කරා. හොඳයි. එහෙනම් මහත්තයනුත් කෙලිය එක්ක යන්ටකෝ. මේ මහත්තයාට කමරට බලා ගන්නත් පුළුවන් නෙව. එහෙම කියපු වෙද මහත්තයා ගේ ඇතුළට ඇතුණා. විහඟ සුදුමැණිකට ජීප් එකේ යන්න කතා කරත් සුදුමැණික කැමති වුණේ බයිසිකලෙන් යන්න. ඉතින් විහඟටත් අවශ්‍ය වුණේ සුදුමැණිකෙත් එක්ක තනියෙන් වචනයක් දෙකක් කතා කරගන්න. ඒ හින්දා විහඟත් බයිසිකලෙන් යන්න කැමති වුණා. මිනිත්තු කීපයකින් අලංකාර මල්ගවුමකින් සැරසිලා කොණ්ඩේ තනි කරලට ගොතලාපු යුවතිය බයිසිකල් එක විහඟට පෙන්නුවා. ජීවිතේ කිසිම දවසක ගෑන් ළමයෙක් එක්ක බයිසිකල් එක ගමන් කළ නොවිතිවිච්ච විහඟට මේ අත්දැකීම අමුතුම එකක් වුණා. සුන්දර වෙල්යායවල් මැද්දින් ගංගාවල් ළඟින් තනි තලා මැද්දින් ගෑන් ළමයෙකුත් එක්ක ගමන් කරන එක කොච්චර ආස්වාදිතනක අත්දැකීමක්ද කියලා විහඟට හිතුනේ. මේ ලස්සන ගෑන් ළමයාගේ හිසකෙස් වලින් වහනේ වෙච්චි අපූරු සුවඳත් එක්ක මේ ගමනට ඒක ගෙනාවේ අමුතුම සුන්දරත්වයක්. තවත් හෝරා දෙකකට විතර පස්සේ විහඟත් සුදුමැණිකත් ගම්බිරිස් ගෝණියත් එක්ක ආපහු වේදගෙදරට කිට්ටු වුණා. දවල් කෑමෙන් පස්සේ කාමරේ තුලට වෙලා නිහඬව හිටපු විහඟ අන්තිමේදී වෙද මහත්තයා හම්බ වෙන්න හිතුවා. ඒ හින්දම් වෙද මහත්තයා හොයාගෙන විහඟ ගේ ඇතුළට ගමන් කළා. ගේ ඇතුළේ නිසල්මනේ හිටපු වෙද මහත්තයා මොකක්ද අමුතු දෙයක් පිහිටානවා විහඟ දැක්කා. හෙමින් ඒ දිහාවට ගමන් කළ විහඟ ගොඩාක් වුවමනාවෙන් ඒ දිහා බැලුවා. බල්ලෙකුගේ වගේ ලොකු ඔලුවකුයි මිනිස්සෙකේ ශරීරයක තිවිච්ච පිළිමය අඩියක් විතර දිග එකක්. මහත්තයා බලනවා ඇති මේ කවුද කියලා. මේ තමයි අපිට ඉන්න ලොකුම කෙරුම. 68,000ක යකුන්ට නායකයෙක්. යමයට විතරයි දෙවනි වෙන්නේ. මේ තමයි මහත්යෝ මහසෝන් දේවතාවුන් වහන්සේගේ පිළිමේ. මේ මහත්තයට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව මේ ගැන. ඇයි මාමේ දේවතාවුන් වහන්සේ කියන්නේ මහසෝනට? කට මහත්තයෝ කටවරත්ත ගන්න එපා. දන්න කියන කිසිම කෙනෙක් කොයි නම කියන්නේ නැහැ. මහා එකා කියලා කියන්නේ. ගුරුකම් කරන අපි වගේ අය තමයි දේවතාවුන් වහන්සේ කියන්නේ. ඒකට හේතු කාරණා තියෙනවා මහත්තයෝ. තොවිලයක් මැද්දට මහසෝන් දේවතාවුන් වහන්සේගේ දිස්තියකින් තියෙන්නේ සුදු සරුවාලයක් ඇඳගත්තු, සුදු ජටාවක් බැඳගත්තු, සඳුන් සුවඳ විහිදෙන කළු අස්වැයෙක් පිට නැගපු කළු හීන්දෑරි උස මිනිහෙක්. ටික වෙලාවකට පස්සේ තමයි වලස්සොලුවක් තියෙන යක්ෂ පෞරුෂයටපත් වෙන්නේ. මරු සොහොන්, ජය සොහොන්, මහ සොහොන් කියලා මේ ඔක්කොම කියන්නේ උන්වහන්සේට තමයි. දෙන්නගේ කතාවට බාධාවක් වුණේ මිදුලෙන් ඇහිච්ච කෙනෙක්ගේ අඩිහඬකට. හෙමින් එළියට ඇදිච්ච වෙද මහත්තයා මේ ආපු පුද්ගලයා දැකලා එච්චර කැමැත්තක් පෙන්නුම් කළේ නැහැ. හැඩි තැඩි කාල වර්ණ පුරුෂයෙක් වෙච්ච ඔහු විහඟ වගේම තරුණ වයසේ පහුවෙනවා කියලා විහඟට හොඳටම අවබෝධ වුණා. මූණේ තිවිච්ච රළු ස්වභාවයත්, තෑස්වල තියුණු බවත්, මූණ පුරා වැවිච්ච රැවුලත් ඔහුට ගෙනාවේ හරියටම රජවාසල චර පුරුෂයෙක්ගේ පෙනුමක්. තෝ මොකටද මෙහෙ ආවේ? කෝ බොගේ චක්කෝලියා. ඌ ආවේ නැතේ?
රණා මාමේ ඌ තිරුකුණාමලේ කොහිල්ලා මම මේ මොකද යකෝ පතුරන් ඉල්ලගෙන ආව නම් ආපහු යන්න පුළුවන් මෙහෙ දෙන්න පතුරන් නෑ බොට කොහොමත් ඔය සත්තු මරණ වැඩවලට මම මනාප නැති විත්ති උඹ දන්නවනුවේ ආපුවතක් බලන ඵලයන් දැ ජීවත් වෙන්න කොරමයක් නැත්තම් අර දෙනිය කුඹුරු කෑල්ල කරපිය බිම්පංගුවත් මට එපා වෙද මහත්තයාගේ කෝරනාඩුවෙන් ටිකක් කනස්සල්ලටපත් වෙච්ච ඔහු වියඟ දිහා හොඳින් බැලුවා. මේ මහත්තයන් කවුද? බොට ඒකත් දැනගන්න ඕනද? සුදු මැණිකේ කරකාර බඳින්න ඉන්නේ මේ මහත්තයා. ඒරෝප්පේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. වෙද මහත්තයා එහෙම කිව්වේ කිසිම දෙයක් හිතන්නේ නැතුව. වෙද මහත්තයා එහෙම කියද්දි වියඟට දැනුනේ හරියට පිටකොන්දට විදුලියක් වැදුනා වගේ. ඊට පස්සේ මේ මිනිස්සයා වියඟ තියා රවල බැලුවා. ටවුමේ ඉඳලා ඇවිල්ලා එහෙම ආවට ගියාට ගමේ ගෑනු ළමයින්ට කොකම් පාන්න දෙන්න බෑ මාමේ. මේක මක් කරන කිද්ද කියලා අපි දන්නවද? හොඳයි. අපිත් මේ ගමේ ඉන්නවනේ. එහෙම කියලා ආපහු හැරිච්ච මේ මිනිස්සයා විදුලි වේගයෙන් කඩුල පැනලා යන්න ගියා. මේ අතරේ මේ හැම දෙයකම කන් දීගෙන හිටපු සුදු මැණිකේ ආතට නොතේරෙන දේ ඉන්ද්‍රයන්ඩිට තේරෙනවා. මේ වතාවේ නම් හොඳ සෙල්ලමක් කරගෙන තමයි නතර වෙන්නේ. බේතක් හේතක් කර ගන්නට ආව නම් ඒව කරගෙන යන එක හොඳා. ආත ඉන්ද්‍රයන්ඩි අවසන්ට බේගල්ලද බෑවට කවුද දන්නේ මොනව හිතේ තියන් ඉන්නවද කියලා. ඒව නම් මේ කපේදි වෙන්නේ නැහැ. කාටත් ඇහෙන්න ඕන් මං කිව්වා. එහෙම කියාගෙන විහඟටත් රවාගෙන සුදු මැණිකේ ඇතුළට ගියා. මහත්තයන් ඕව ගණන් ගන්නට එපා. ඕකිගේ හැටි ඔය. ඉන්ද්‍රයාගෙන් නම් මුකුත් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ඕකක් කැලෑ සතා. බැද්දට වැඩිලා සතෙක් තරි ගහ ගන්න එක තමයි ඕකගේ හපංකම. අදත් ඔය යන්ට ඇත්තේ වල්ලූරු නාම්බෙක් හරි මොකෙක් හරි තරි ගහ ගන්නට. හැබැයි පුතෝ වල්ලූර කියන්නේ මහා එකාගේ වාහනේ. හැබින්දක් එහා මෙහා වුණොත් කම්මුතුයි. ඒ කිව්වේ මාමේ? මහත්තයෝ කැලේ තනියෙන් දඩයමේ යන්නේ නැහැ. ඒක නාකයි. දෙන්නෙක් යනවා. හොඳ වෙඩික්කාරයා අඳුරනවා දිෂ්ටිය මොකද්ද කියලා. කවදාවත් ඒකට වෙඩි තියන්නේ නැහැ. ඒ වගේමයි මහත්තයෝ දෙන්න කීයටවත් වෙන් වෙන්නේ නැහැ. වෙඩිල්ල තියලා ලේ පාර දිගේ ගියත් යන්නේ එකටමයි. මොකද එහෙම නැත්තම් එකෙක්ට අනික පේන්නේ වල්ලූරෙක් විදියට. එහෙම වෙලාවක ගිනි බුන්දොත් සුනේසු. ඒ විතරක් නෙවෙයි. මස් කෑල්ලක් කැලේ තියලා එන්නේ. එහෙම නැත්තම් අයිතිකාරය එනවා ගෙපලට. එනකම්ම එන්නේ ඒක පස්සෙන්. එහෙම ඇවිත් අහුනොත් යන්නේ දෙන්නව මරා. එහෙම කියලා වෙද මහත්තයා විහඟව තවත් බය කරා. සුදු මැණිකගේ හිතේ ඉන්ද්‍ර ගැන ආලවන්තකමක් තියෙනවද කියලා හිතේ ඇතිවෙච්ච සැකේ හින්දා විහඟ හිටියේ ටිකක් හිතේ අවුලේ. ඉන්ද්‍රත් සුදු මැණිකට මොකද්ද කැමැත්තක් පෙන්눔 කරනවා කියලා විහඟට තේරුණා. කාමරයේ ඇඳට වෙලා තනියෙන් ඒ ගැන කල්පනා කර කර හිටපු විහඟ කාලය ගත කරේ ලොකු වේදනාවකින් හිත ඇවුලකින්. විහඟ ගොඩාක් සතුටු වුණේ ගොඩාක් ප්‍රිය කළේ පිච්චවැල ළඟට යන්න. ඒකට හේතුව තමයි සුදු මැණිකගේ රූපේ දෙන්න ගියහම දැක ගන්න පුළුවන් වෙන හින්දා. එයාගෙන් බැනුම් ඇහුවත් එයාව දකින්න එක විහඟ ගොඩාක් ප්‍රිය කළා. පිච්චවැල ළඟ ජනේලයට කිට්ටු කරපු විහඟට කෑල්ලමය කාමරයේ ඇතුලේ හොදපු ඇඳුම් නවනවා ඒවා කබඩ් එකට අඩු කරනවා දකින්න පුළුවන් වුණා. මේ වෙලාවේ පුදුම දේ තමයි විහඟ ගෙනාපු චොකලට් එයා ගොඩාක් ආසාවෙන් කනවා දැක්ක එක. ඉතින් විහඟ දැක්කේ නැතුව විහඟට පිටුපාලා හිටපු සුදු මැණිකේ චොකලට් කෑවේ ගොඩාක් ආසාවෙන්. ඒත් එක පාරම ආපහු හැරුණට පස්සේ විහඟ දැකලා අතේ තිබිච්ච චොකලට් එක සුදු මැණිකේ හංග ගත්තා. ඊට පස්සේ ලැජ්ජාවෙන් අහක බලාගත්තා. මේක අවස්ථාවක් කරගත්ත විහඟ කාමරයට ගිහිල්ලා ආපහු ආවේ
චොක්ලට් පාර්සල් එකකුත් අතේ තියාගෙන. සුදුමැණිකේ ආ ගන්න. එංගලන්තෙන් අරන් ආවේ. මේවා හොඳ මේවා. එහෙම කියලා විහඟ ජනේලි පොළු අතරින් පාර්සලේ දික් කළා. ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු සුදුමැණිකේ ඒක අතට අරගත්තේ මීට කලින් කවදාවත් විඳපු නැති රසයක් භුක්ති විඳින්න තිබිච්ච ආසාව හින්දා. සුදුමැණිකේ ස්තුතියි කියලා හීන් හඬින් කිව්වා. ඒ අතරේ විහඟ කිව්වේ තවත් ඕනනම් මට කියන්න මං ගෙනත් දෙන්නම් කියලා. රෑ කෑම කාලා වැඩි වෙලාවක් යන්න කලින් විහඟ නින්දට වැටුණා. ඒත් මධ්‍යම රාත්‍රී 12ට විතර එක පාරම විහඟ කැසිලා අවදි වුණේ එක දිගටම හැවිච්ච හුවහඬ හින්දා. ඒක හරියට එංගලන්තයේ දියා බලලා තිබිච්ච වෘක්ක මිනිස්සගේ චිත්‍රපටිය අහලා තිබිච්ච හඬ වගේමයි. ඒ හඬට විහඟ කොච්චර බය වුණාද කියනවනම් එයා ඇඳ උඩ වාඩි වුණේ ඉබේටම. විහඟගේ නලල පුරාම බේරුණේ දාඩිය. ඒත් එක්කම නිවසේ ප්‍රධාන දොර ඇරෙන හඬක් විහඟට ඇහුණා. ඒ හින්දම් විහඟත් කඩි මුඩියේ ඉස්සරහා කාමරේ දොර ඇරලා මේ සිද්ධ වෙච්ච කලබලේ මොකක්ද කියලා හොයලා බලන්න තීරණය කරා. ඒ වෙලාවෙ ස්තෝප්පුවේ හිටගෙන හිටියේ වේද මහත්තයා. මහත්තයාත් අවදි වුණාද? මේ යාම වෙලාව ඒ තරම් මේක සුබ නැහැ. එකත් එකටම ඉන්ද්‍රය වෙන්න ඕන හූතියන්නේ. ඒත් මාමෙ මෙච්චර සත්‍යයක් හරියට හරි මහත්තයෝ. ඒක මනුස්ස හූවක් නෙවෙයි. ඒක යක්ෂ හූවක්. මේ කන් දෙකට ඕක හොඳට හුරුයි. අනුමානයක් නෑ ඉන්ද්‍රයට මූකලානිති වැඩ වැරදිලා. මහත්තයා එහෙම කියද්දි පොරොයනකුත් ඇඟලාගෙන එතෙන්ට ආවේ සුදුමැණිකේ. එතකොට ආත කියන්නේ ඔව් ඌ තමයි මුලිච්චි වෙලා තින්නේ. මෙදා පොටේ ගොඩ ගන්නට ලේසි වෙන එකක් නැහැ. සුදුමැණිකේ ඵලයන් ගොහින් අංගන් වැල්ලෙන් ගෙනපු වැල්ටින් ගිත්තක් කුප්පියට දාන් වරේ. වේද මහත්තයා එහෙම කිව්වේ ඒ වෙනකොටත් හොළුවතුත් විදුලි පන්දනුත් අරගෙන මහා මූකලානට ගාටන පිරිස දිහා බලන ගම.